දන්නවද? ඔයා අවුරුදු බිලියනයක් අනාගතයට ගියාම ලෝකෙට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයා ඉතින් මේ ලෝකෙ ගෝලයක් වෙලා මේක ඩයිනෝසර්ලා ඉඳලා මිනිස්සු ඇවිල්ලා මේක හැදිච්ච විදිය ගැන හොඳට අහලා තියෙනවානේ. හැබැයි ඉතින් ඔයාට කාලයන්ත්‍රයක් හරි මොකක් හරි අනාගතයට යන්න ට්‍රැවල් කරන්න මොකක් හරි දෙයක් ලැබුණොත් ඒකෙන් ඔයා අවුරුදු බිලියනයක් අනාගතයට ගියොත් ලෝකෙ මොන වගේ වෙලා තියෙයිද? තව අවුරුදු 10000කින් විතර මේ මුළු ලෝකෙම නිකන් කාන්තාරයක් වෙලා තියෙන්නේ. මේ ගස් හැමදේම නැති වෙලා, ගෙවල් නැති වෙලා, වතුර මුකුත්ම නැතුව කාන්තාරයක් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු මිලියනයක් විතර ඉස්සරහට යද්දි මේ හැමදේම ගිනි කන්දක් වෙලා තිබ්බොත් එහෙම ඔයා හිතන්නේ මේ ලංකාව කියන්නේ මේ ලංකාව කියන තැන තියෙන ගිනි කන්දක්. එහෙම වෙන්නත් පුළුවන්. ඔයා 2012 ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒක දැකලා ඇති. ලෝකෙ විනාශ වෙද්දී අර වතුර ඇවිල්ලා මුළු ඔක්කොම වතුරෙන් යට වෙනවා සමහර තැන් ගිනි අරගෙන මේ වගේ ඔයාලට ඉමේජින් කරලා බලන්න පුළුවන් ද අවුරුදු බිලියනයක් ඉස්සරහට ගියොත් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපි ඇත්තටම මුණ දෙන්න ඕනේනේ. ඔයා අවුරුදු බිලියනයක් අනාගතයට ගියාම ඔයාට ඉතින් මිනිස්සු දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. අනිත් දේ වෙන්නේ දැන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි ඔයාට කියනවා අපි ආත්ම ගානකින් හම්බ වෙමු. එහෙම කිව්වට ආත්ම ගණන් ගිහිල්ලා මෙහෙම පෙරම් පුරලා අවුරුදු බිලියනයක් යද්දි නම් ඔයාගේ කොල්ල හරි කෙල්ල හරි ඔයාව හොයාගෙන ඉන්නේ නැහැ. මොකද ඒ වෙද්දි මිනිස්සු නැහැ. මිනිස්සු නැහැ කියලා මම කියන්නේ මිනිස්සුන්ට ඒ වෙනකන් රැඳෙන්න හේතුවක් නැහැ. මිනිස්සුන්ට ඉන්න පුළුවන් සම්භාවිතාවය අඩුයි. මොකද අපේ පැවැත්මට ඔයාලා දන්නවනේ අපිට ඕනේ ඔක්සිජන් ඕනේ, හිරු එළිය මේ අපිට ඕනේ ටිකක් තියෙනවානේ. මේ දේවල් වලට තියෙන තර්ජන ප්‍රමාණය එන්න අනාගතයට යන්න වැඩි වෙනවා. ඉතින් එතකොට ඒ තර්ජන විඳගෙන ඉස්සරහට ජීවත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා අපි අද කතා කරමු අනාගතයේ, ඒ කියන්නේ අවුරුදු බිලියනයක් විතර වෙද්දී මේ පෘථිවියට මොකද වෙලා තියෙන්නේ කියලා. තම සිද්ධිය තමයි කොවිඩ් කියන්නේ. මේ ගෝලීය වසංගතයෙන් බේරෙන්න මුළු ලෝකෙම කොච්චර එකතු වුණාද? හැබැයි ඒ වෙනුවෙන් අපි අරගල කරා වගේම ජීවිත කීයක් නැති වුණාද? දේශගුණික විපර්යාස, අධික ජනගහනය, ගෝලීය න්‍යෂ්ටික යුද්ධ, මාරාන්තික ග්‍රාහක වල්ගාතරු, සූර්යයා වඩාත් උණුසුම් වීම, අයිස් දියවීම වගේ තර්ජන වලින් අපි බේරෙන්නේ කොහොමද? හොඳයි, අපි අනාගතය ගැන බලමු. අද ඉඳන් තව අවුරුදු 10000ක් අනාගතයේදී අපි 2 මිලේනියම් බග් කියලා ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ක්‍රිස්තු වර්ෂ 10000 විතර. මේ කාලෙදී මිනිස්සු අතර ජානමය වෙනස නැති වෙනවා. ඒ කියන්නේ හැම පාට කොණ්ඩවල පාට එක විදිය නෙමෙයි. හැමෝම එකම විදියක්. එක රටවල් වලදී එක විදිය වුණාට ඒ අවුරුදු 10000 ගියාම හැමෝම එකම පාටක්. මේක ඇත්තටම හොඳ පැත්තක් කියන්න පුළුවන්. මොකද මේ නිසා බෙදිලා ඉන්නවා වෙනුවට සහයෝගයෙන් ඉන්න මිනිස්සු හිතයිනේ කළු ජාතිකයෝ ඒෂියන්ලා කියලා බෙදීමක් ඒ වෙද්දි නැති වෙලා තියෙන්නත් පුළුවන්. මේව ගිහින් අවුරුදු 20000ක් විතර වෙද්දි දැන් තියෙන භාෂා කිසිම දෙයක් නැති වෙනවා. දැන් අපි සිංහල, ඉංග්‍රීසි, ස්පැනිෂ්, දෙමළ මේ විදිහට මුළු ලෝකෙ පුරා භාෂා 70000ක් විතර කතා කරනවා. හැබැයි අනාගතයේදී මේ භාෂාවලිනුත් මූලික වචන වලින් 100%ක් විතර තමයි ඉතුරු වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔහම ගිහිල්ලා අවුරුදු 50000කින් පෘථිවියට ග්ලැසියර් යුගයක් එනවා. අලුත් අයිස් යුගයක් ආරම්භ වෙනවා. නයගරා දිය ඇල්ල සම්පූර්ණයෙන්ම ඊරි විලට ඛාදනය වෙනවා. හොඳම වැඩේ තමයි මේ කාලෙ වෙද්දි පෘථිවියේ සම්පූර්ණ දවසක් තප්පරයකින් වැඩි වෙනවා කියලා කියනවා. ඔයාලා මගේ කලින් පෘථිවිය කැරකෙන වේගය ගැන කියලා තියෙන වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාලා සමහරවිට මේ ගැන දන්නවත් ඇති. ඔයාලා ඒක ගැන දන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. අද ඉඳන් අවුරුදු ලක්ෂ 2.5 ඉස්සරහදී ලෝ ඉහි කියන ගිනිකන්ද වතුරෙන් උඩට ඇවිත් හවායි වල දූපතක් වෙනවා. මේ වෙද්දී ලෝ ඉහි කියන ගිනිකන්ද තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 3200ක් යටට. ඒ කියන්නේ මේක සබ්මැරීන් ගිනිකන්දක්. අවුරුදු ලක්ෂ 5 වෙද්දී අපිට ප්‍රහාර එල්ල වෙනවා. ඒ රටවල් අතර නන් නෙමෙයි. කිලෝමීටර් 1කට වඩා ලොකු සැතපුම් 0.62ක් විතර විශ්කම්භයක් තියෙන ග්‍රාහකයා පෘථිවියට වදිනවා. නිකන් හිතලා බලන්න. මෙච්චර ලොකු ග්‍රාහකයක් වැදුනොත් අපිට රටක් ලෝකයක් ඉතුරු වෙයිද? කිලෝමීටර් 1ක් විතර ලොකු ග්‍රාහකයක් කියන්නේ නිකන් හිතලා බලන්න. අපිට බේරෙන්නත් බැරි තරම්. මේක වැදුනම හැදෙන ආවාටය කිලෝමීටර් 400ක් විතර ලොකුයි කියලායි කියන්නේ.
ආවාටේ කිලෝමීටර් 400ක් විතර පළලයි කියන්නේ ලංකාවේ දිගත්. ඒ කියන්නේ උතුරේ ඉඳන් දකුණට ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ වැදෙන ග්‍රාහකයන් නිසා ඇතිවන ආවාටේ ලංකාව තරම් ලොකු ආවාටයක්. එච්චර ලොකු ආවාටයක් වැදුනට පස්සේ පෘථිවිය නිකන් සාමාන්‍ය විදියට තියෙයි කියලා හිතන්න පුළුවන්ද? මේ ග්‍රාහකය නිසා පෘථිවිය පුරාම ගිනි අවුල වෙලා වාතය හුස්ම ගන්න බැරි තරමට අපහසු වෙනවා. හරි. දැන් ඒ ඔක්කොම ෂේප් වුණා කියමුකෝ. ඒත් මදි නම් අවුරුදු මිලියන වෙද්දි ගිනි කන්දක් පුපුරනවා. සුපිරි ගිනි කන්දක්. ඝන කිලෝමීටර් 3200ක් පුරාවට මේකේ අලු පැතිරෙනවා. මේකෙන් හැදෙන ලාවා වලින් පුළුවන්ලු ග්‍රෑන්ඩ් කැනියොන් වලින් 175ක් වහන්න. දැන් ඉතින් ඔයාලා ග්‍රෑන්ඩ් කැනියොන් කියන්නේ මොකක්ද කියලා දන්නවද? ග්‍රෑන්ඩ් කැනියොන් කියන්නේ කොලරාඩෝ ගගෙන් හැදුණු බෑවුමක්. කිලෝමීටර් 446ක් දිගයි. කිලෝමීටර් 1.6ක් ගැඹුරුයි. මේ පිපිරීම හරියට මීට අවුරුදු 70000කට කලින් පිපුරුණ ටෝබා පිපුරුමට සමානයි. ටෝබා පිපුරුම කියන්නේ පහුගිය අවුරුදු මිලියන 2.0 කාලෙදි වුණ ලොකුම ස්වාභාවික ව්‍යසනය. හිතන්නකෝ ඒ වගේ එකක් ආය අනාගතයේදී වෙනවා කියන්නේ. ක්‍රිස්තු වර්ෂ මිලියන 2 වෙද්දී සෞරග්‍රහ මණ්ඩලයේ පුරාවට ජනාවාසයන් හැදෙනවා. පෘථිවිය වගේම එක ග්‍රහලෝකවල. වසර මිලියන 10කින් නැගෙනහිර අප්‍රිකාවේ කොටසක් කැඩිලා යනවා. මිලියන 50 වෙද්දී අප්‍රිකාව යුරේසියාවේ එක්ක ගැටිලා මධ්‍ය දරණ මුහුද නැති වෙලා යනවා. මේ වෙලාවේදී එවරස් වලටත් වඩා උස කන්දක් හැදෙනවා. මිලියන 60දී කැනේඩියානු ඇමරිකානු රොකී කඳුපන්තිය ඛාදනය වෙලා යනවා. මිලියන 80දී හවායි දූපතක් කියලා දෙයක් නැහැ. වතුරෙන් යට වෙලා. අවුරුදු මිලියන 66කට කලින් ග්‍රාහකයක් වැදිලා ඩයිනෝසර්ලා බැඳ වෙලා ගියා. ඒ විදිහට අවුරුදු මිලියන 100දී ආපහු ග්‍රාහකයක් වදිනවා. කිලෝමීටර් 10ක් විතර සයිස් ග්‍රාහකයක් තමයි වදින්නේ. අවුරුදු මිලියන 250 වෙද්දී පෘථිවියේ මහද්වීප ඒකාබද්ධ වෙනවා. පැන්ජියා අල්ටිමා කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ මහද්වීප එකතු වෙන එක. හැබැයි පැන්ජියා අල්ටිමා දිගටම තියෙන්නෙත් නැහැ. අවුරුදු මිලියන 400 විතර වෙද්දී මහද්වීප ආයෙම වෙන් වෙනවා. අවුරුදු මිලියන 500-600දී ගැමා කිරණ පිපිරීමක් වෙනවා. පෘථිවිය ඇතුලේ නම් නෙමෙයි. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 6500ක් ඇතුළතයි. මේක පෘථිවියට මාරම දරුණු විදිහට බලපානවා. මොකද ගැමා නිසා ඕසෝන් ස්තරය හානි වෙලා යනවා. ඕසෝන් නැති වුණා කියන්නේ හැම දෙයකම වඳවීම පටන් ගන්නවා කියන එක. සූර්යාගේ දීප්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. පෘථිවියේ උෂ්ණත්වය මාර විදියට වැඩි වෙනවා. අවුරුදු මිලියන 800දී කාබන් ඩයොක්සයිඩ් ලෙවල් එක සෑහෙන්න පහළ යනවා. කාබන් ඩයොක්සයිඩ් අඩුයි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතනදි තමයි අපේ විනාශය හරියටම පටන් ගන්නෙ. ඔක්සිජන් නැති වෙලා පෘථිවියේ ජීවීන් වඳ වෙලා යනවා. අන්තිමට අවුරුදු බිලියනයේදී සූර්යාගේ දීප්තිය 110ක් වැඩි වෙලා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් වෙනවා. සාගර ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඉතින් අවුරුදු බිලියනයක් අනාගතයට යද්දි ඔය වගේ තමයි මේ ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. ඔයා කාලයන්ත්‍රයකින් අනාගතයට යනවා නම් ඔයා ඔයාගේ මයින්ඩ් එක ඔළුව හදාගන්න අනාගතයේදී මේ පෘථිවිය ඒ විදිහට දකින්න. මොකද වතුර නැහැ, හුස්ම ගන්න බෑ, මාර රස්නේ, ගැමා කිරණ ප්‍රශ්න, කිසිම විදිහකින් මිනිස්සෙක්ට ජීවත් වෙන්න, මිනිස්සෙක්ට නෙමෙයි කිසිම සතෙක්ට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඉතින් ඔයා කාලයන්ත්‍රයෙන් අනාගතයට යද්දී ඔයා බිලියනයක් අනාගතයට ගියපු ගමන් ඉක්මනට යන්න වෙන මොකක් හරි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් හොයාගත්තා නම් හොඳයි. මොකද එතකොට ඉතින් ඔයාට මේ පෘථිවියේ ඉන්න විදියක් නැහැනේ. ඔයාට පුළුවන් අඟහරු ලෝකේ හරි දෙයක් හදාගන්න. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ රස කතා තව ඕනි තරම් ඔයාට බලා ගන්න පුළුවන්.